අයිබන් කියලා හැමදෙනා පිළිගන්නවා මගේ YouTube channel එකට. එතකොට ගොඩක් කට්ටිය දෙන ප්‍රශ්නයක් තමයි දැන් කොළඹ වගේ තදාසන්න ප්‍රදේශවල කොහොමද දැන් රෙන්ට් එකට ගන්න ගෙවල් ගද්දි මොනවද බලන්න ඕන දේවල් ගැන. මොකද දැන් ගොඩාක් අප්සෙට් දේවල් වෙලා තිනවා මේ හොඳට දැකලා තිනවා ඒකෙත් එක ගන්න ඕනේ. ඉස්සල්ලාම බලන්න ඕනේ ඉලෙක්ට්‍රිසිටි වෙනමද වෝටර් වෙනමද කියලා. ඒක අනිවාර්යෙන් බලන්න. ඒක මොකද ඉලෙක්ට්‍රිසිටි වෝටර් වෙනම නැත්තම් කවුද වැඩියෙන් පාවිච්චි කරන්නේ කියලා අන්තිමට බිල හදාගන්න බැරි වෙනවා. ඒක ඉස්සල්ලාම බලන්න වෙනම කිව්වත් වෙනම මීටර තියනවද කියලා ඔයගොල්ලන්ට චෙක් කරන්න පුළුවන්. ඔක්කොම ටැප් වහලා ඒක දුවන්නේ නැත්තම් එතකොට හරි. ඒ වගේම ඔක්කොම මේවා වහලා තියෙද්දි අරක යනවා නම් එහෙනම් ඒත් අවුල්. දැන් වෙනම නෑ කියමුකෝ. එතකොට කොහොමද බෙදෙන්නේ? 50-50ද නැත්තම් කොහොමද බෙදෙන්නේ කියලා හරියටම දැනගන්න ඕනේ. හරිද? ඒක නම්බර් 1. ඊට පස්සේ මේකේ කුණු අයින් කරන්නේ කොහොමද? ඒ කියන්නේ සතියට කී පාරක් එනවද? මොනවද කුණු නැත්තම් සතියේටම එකපාරද? කොහොමද බෙදන්නේ? ඒ කියන්නේ බකට් වල තියන්න ඕනේද? කොහොමද මලු වලද? නැත්නම් ඉන්නෙම නැද්ද? අපි ගිහිල්ලා දැන් සමහර තැන්වල තියෙනවා ඉඳුල් පුච්ච ගන්න ඕන අපිම. මේ වලදා ගන්න ඕනේ. හරිද? එහෙම තැන් තියෙනවා. ඒ වගේ හොඳට බලන්න මොකද්ද එතන තියෙන තත්ත්වය කියලා. ඊට පස්සේ නිකන් අහන්න හොරු එහෙම කලින් පැනලා තියෙනවද මේ පැති වලට නැත්නම් කොහොමත් ඉතින් ඒගොල්ලෝ කියන්නේ නැහැ හොරු පැනලා ඉන්නවා කියලා. පුළුවන් නම් කඩවල වලින් නිකන් අහලා බලන්න. නිකන් නෝමල් එකේ අහලා බලන්න. ඊට පස්සේ බෝනස් පොයින්ට් එකක් වශයෙන් True Caller app එක දාගෙන බලන්න මේ බෝඩින් හරි ඇනෙක්ස් හරි බිල්ඩින් දෙන කෙනාගේ නම්බර් එක ගහලා මොනවද ලියලා තියෙන්නේ කියලා. සමහර විට ලියලා තියෙන්න පුළුවන් අප්සෙට් දේවල්. හරිද? ඒ වගේ තැන් මටත් අහුවෙලා තියෙනවා. ඒක නිසා ඒ ගැන හොඳට අවධානය යොමු කරන්න. එතන අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ළඟපාත Google Map එකෙන් බලන්න මොනවද තියෙන්නේ කියලා. ෆෝඩ් සිටි ළඟයිද, මාළු කඩ ළඟයිද, මස් කඩ ළඟයිද ඔක්කොම ළඟපාත තියෙනවද කියලා. හරි. ප්‍රධාන ටවුන් මොනවද? ඒතොර අපිට අයිඩියා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ප්‍රධාන වශයෙන්ම පොලිසිය කොහෙද තියෙන්නේ කියලා. මොකක් කර හදිසියක් වුණා. සාමාන්‍යයෙන් කිලෝමීටර 2-3ක් ඇතුළේ තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ ගිය ගමන්ම දැන් ගන්න ඕකේ නම් ඩැමේජස් ඔක්කොම වීඩියෝ කරගන්න. මුළු ගෙදරම කාමර 3ද 5ද 1ද ඔක්කොගෙම වීඩියෝ කරගන්න. ෆොටෝස් වලටත් වඩා ෆොටෝස් උත් ගහන්න වීඩියෝත් කරලා ඒව අයිතිකාරයට යවන්න. ඒ වෙලාවෙ මෙන්න මේවා කැඩලා තියෙනවා මේවා කියලා. එතකොට ආයෙ දෙන්න යද්දී කිසි අවුලක් නැහැනේ. ඒක මෙන්න මෙදා තමයි අපි ගත්තේ ඔක්කොම. හරිද? ඒක හොඳට මතක තියාගන්න. මේ එහෙම වීඩියෝ කරලා ගන්න. ඊට පස්සේ පේන් කරලා දෙන්න ඕනේද කියලා අහන්න. අන්තිමට යද්දී නැත්නම් පේන්ට් වලට ගාස්තුවක් ගන්නවද කියලා. ඒක හොඳට මේ අහලා තියාගන්න. මොකද යද්දී කියන්න පුළුවන් වෙන මොකක් හරි. ඕක පළවෙනි දවසේම අහන්න ඕන. ඊට පස්සේ ගෙදර යතුරු කොහොමද? යතුරු ඒගොල්ලෝ ළඟත් එකක් තියෙනවද? අපිට විතර දීලා තියෙන්නේ. නැත්නම් අපේ ළඟ එක විතරද තියෙන්නේ. හදිස්සිය නැති වුණොත් අපි තියෙනවා නම් ඒගොල්ලෝ ළඟ ඒක ගන්න පුළුවන්ද? ඒක හොඳට මතක තියාගන්න. මොකද ඒගොල්ලෝ දොර අරගෙන ඇතුළට එන්න පුළුවන්. අපි නිවාඩු ගිය වෙලාවල් වලට ගෙදර නැති වෙලාවල් ඇරලා එන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගේ ඒක අහපුවාම ඒගොල්ලෝ දන්නවනේ අපි අහලා තින්නේ කියලා. ඒතර පොඩ්ඩක් සැලකිලිමත්. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේ දේවල් අනිවාර්යෙන් අහන්න. හරි. ඊට පස්සේ ගේට්ටුවක් තියෙනවනේ ගේට්ටුවේ කී එකත් එහෙම අහන්න. කොහොමද මේක අරින්නේ? මේක කොහොමද වහන්නේ? කීයටද වහන්නේ? කවුද වහන්නේ? ඒවා හොඳට පොඩ්ඩක් දැනගෙන ඉන්න. ඊට පස්සේ රෙන්ට් ගෙවන්න ඕනේ දවස ගැන හොඳට කල්පනා කරගෙන 25ද ගෙවන්න ඕනේ. ඇග්‍රීමන්ට් දෙන දවසේමද මාසෙමද එහෙම කියලා හොඳට දැනගන්න. ඊට පස්සේ අපි මාස 3ක නැත්නම් 6ක ඩිපොසිට් ගෙවනවනේ. ඒ ඩිපොසිට් එක රිෆන්ඩ් කරනවද කියලා හොඳට අහගන්න. ඒක වොයිස් රෙකෝඩ් එකකුත් තියාගන්න. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඇග්‍රීමන්ට් දැන් ගොඩක් විට අනිවාර්යෙන් ගහනවනේ. ඒ ගහනකොට කොහොමද ඒගොල්ලන්ගේම ලෝක කෙනෙක් ළඟ ගහනවා නම් ඒගොල්ලන්ට තියෙන වාසිය වැඩි. ඒක හොඳට මතක තියාගන්න. ඊට අමතරව
ලෝයේ ගාස්තු කොහොමද බෙදෙන්නේ? භාගයට භාගෙද නැත්නම් කොහොමද ඒවා බෙදෙන්නේ? ඒවා හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මාස කීයකට කලින් කියන්න ඕනේද යනවා නම් ඒක කොහොමද වෙන්නේ? ඒක ගැන හොඳට මතක තියාගන්න. අවුරුද්දකට කලින් කියන්නේ දැන් හිතන්නකෝ අවුරුද්දක ගහනවා කියලා. අවුරුද්දකට කලින් අයින් වෙනවා නම් අපි රෙන්ට් එකෙන් කීයක් රෙන්ට් එක මාසෙක ගෙවන්න ඕනේද? මොකක් හරි දඩයක් ගෙවන්න ඕනේද? ඒ ගැන හොඳට මතක තියාගන්න. ඒවා අහන්න. ඒවා ඇග්‍රීමන්ට් අහන්න නැතත් ඇග්‍රීමන්ට් එකක් දෙනකොට ඒ ගැන මොනවද ලියලා තියෙන්නේ කියලා. සමහර ඒවල රිෆන්ඩබල් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ගැන හොඳට මතක තියාගන්න දෙන සල්ලි. රයිට්. එතකොට ආයි ගියපුවම හොඳට බලන්න ටොයිලට්ස් වැඩ කරනවද කියලා. වතුර ප්‍රෙෂර් එක වැඩ කරනවද කියලා. හරිද? ඒව එක දවසක් සමහරට ඔක්කොම දැනගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි සමහර ඒවා අපි එන දවසේ හොඳට තියෙන්න පුළුවන්. සතියක් විතර ගියාට පස්සේ තමයි මේ ප්‍රෙෂර් අඩු කරනවා, වතුර අඩු කරනවා, ඒ වගේ දේවල් තියෙනවා. මම කියන්නේ මූලික වශයෙන් මේ ටික බලන්න. හරිද? මේ කලින් මොනවාද ඒ කියන්නේ ඇප් වලින් ඇප් එකෙන් ඔයගොල්ලෝ බලන්න ඉලෙක්ට්‍රිසිටි මේ වෝටර් ඇප් වලින් බලන්න කලින් එරියස් තියනවද කියලා. කලින් එරියස් තියෙනවා නම් ඒවා ගෙවන්න කියන්න. නැත්නම් අපිට ගෙවන්න වෙනවනේ ඒවා. වගේ දේවල් තියෙනවා. ඔන්න ඕවා ප්‍රධාන වශයෙන් බලන්න යන ආයි රූම් සයිස් බලන්න. කොහොමද අපිට ඉන්න පුළුවන්ද? ෆෑන් අනිවාර්යෙන් තියනවද? මොකද ෆෑන් ඒ වෙලාවට ඕන් නැති වෙන්න පුළුවන්. අපි යන වෙලාවට සීතල දෙන්න පුළුවන්. නමුත් කොළඹ වගේ ප්‍රදේශවල අනිවාර්යෙන් ෆෑන් ඕනේ. ඒතර සීලින් ෆෑන් මේ ආයි ෆෑන් ගන්නකොට හොඳට දාලා බලන්න සද්ද එනවද මෝටර් එහෙම. මොකද දැන් අපි අරගෙන සතියින් පස්සේ ඒක කැඩිලා කියන්නේ අන්තිම වෙලාවේ වගේ තියෙන එකක් නම් අන්තිමට අපිට දාන්න වෙනවා. ඒකයි. එහෙම තියෙනවා. එහෙම කරනවා ඒගොල්ලෝ. ෆෑන් ඔය දාලා මේ තියනවා අන්තිමට අපි ලව්වම අලුත් එකක් දා ගන්නවා ඒගොල්ලෝ. ඊට පස්සේ නිකන් බොරුවට 15000ක් විතර ආවිදන් කරන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේ රයිට්. එහෙනම් නැවත ඉදිරියට නැවත හම්බ වෙමු.